කොහොමද සුබ දවසක් ඔයාලට. අද මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා වගේම බබාට අද නියුට්‍රිෂන් ඩොක්ටර් මොකද කිව්වේ කියලා තමයි මම අද වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ඉන්නේ. මුලින්ම ඩොක්ටර් හම්බෙන්න ගියාම අපෙන් ඇහුවේ ඩොක්ටර් බබාට කොහොමද කෑම දෙන්නේ, මොන විදියටද කෑම දෙන්නේ, ඒ පිළිබඳ විස්තරයක් ඇහුවා. අපි හැමදේම ඩොක්ටර්ට කිව්වා. ඊට පස්සේ ඩොක්ටර් අපිට සජෙස්ට් කරා බබාට ඩොක්ටර් දෙන විදියට කියන විදියට මාසයක් ගිහලා බලමු කියලා කියන එක. කොහොමද දෙන්නේ කියලා කියනවා නම් ඩොක්ටර් මුලින්ම කිව්වේ 7-8 අතර. උදේ කිරිබත් හරි, ඒ කියන්නේ මොන හරි වෙන දාන්න මෙයා කෑමක් දෙනවා නම්, ඒ කියන්නේ කඩල, කව්පි මුංගට වගේ දේවල් දෙනවා නම් ඒ වගේ පොතු ඉවත් කරලා දෙන්න කියලා. මොකද බබාට ඒව ජීර්ණය කරගන්න අමාරුයි. මෙයා බර අඩු බබෙක්නේ. බර අඩු බබාට ඒව ජීර්ණය කරගන්න අමාරුයි කියලා. ඒ වගේම කිරිබත් වගේ දේවල් දෙනවා නම් රතු හාල් දෙන්නේ නැතුව සුදු හාල් දෙන්න කියලා තමයි ඩොක්ටර් මට කිව්වේ. ඒ වගේම බිත්තර මාළු වගේම දෙයක් කෑමට ඇඩ් කරගන්න. ඊට අමතරව හැමදාම යාගේ කෑමට බේතක් දෙනවා වගේම වර්ජින් කොකනට් ඔයිල් තේ හැඳි 3ක් හැම කෑමකටම ඇඩ් කරන්න කියලා ඩොක්ටර් මට කිව්වා. අපි බබාගේ හැම කෑම වේලකටම පස්සේ පළතුරු දෙනවනේ. මේ පළතුරු බබාගේ කෑම වේල හදන කමම්ම අපිට කපලා තියාගන්න කියලා තමයි මට ඩොක්ටර් කිව්වේ. මම සාමාන්‍යයෙන් බබාට කෑම දෙනකොට දුන්නේ බබා කාලේ ඉවර වෙද්දී තමයි පළතුරු කපලා ගෙනහින් දුන්නේ. එහෙම දෙන්න එපා කිව්වා. ඒ කාලා ඉවර වෙච්ච තප්පරෙන්ම බබාට පළතුරු දෙන්න කියලා තමයි ඩොක්ටර් මට කිව්වේ. මොකද මෙයා බර අඩු බබෙක් හින්දා ඒ කන වෙලාවත් එයාට හරිම වැදගත් කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ආයේ 10ට විතර කෙසෙල් ගෙඩියක් කෙසෙල් දෙනවා නම් කෝලි කුට්ටු ඇඹුල් විතරයි බර අඩු බබාලට දෙන්න පුළුවන් කියලා කිව්වේ. ඒත් එක්කම කෙසෙල් ගෙඩියක් විතරක් දීලා මදි. ඒත් එක්කම යෝගට් හරි කිරි හරි නැත්නම් අලිපේර වගේ දේවල් දෙන්න කියලා තමයි මට ඩොක්ටර් කිව්වේ. හැම කෑම වේලක් අතරම පැය 3ක් හරි 2:00ක් හරි බබාව බඩගින්න තියන්න කියලා කිව්වා. පැය 2:00කට කලින් වතුර දෙන්න පුළුවන්. හැබැයි කන්න පැය භාගයකට කලින් වතුර දෙන්න එපා කියලාත් කිව්වා. දැන් දවල් වේල ගත්තොත් 12ත් 1ත් අතර දෙන්න. ඒකට එළවලු තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරන්න කියලා කිව්වා. මොකද වැඩි එළවලු දෙන්න එපා කිව්වා. මෙයා බර අඩුයි ඉන්න අපි බර හදාගත්ත මේවා ටික ටික වැඩි කරමු කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඒ වගේම මාස් මාළු බිත්තර ආල්මැස්සෝ ඒ වගේ එකක ඒ වගේම වර්ජින් කොකනට් ඔයිල් අනිවාර්යෙන් තේ හැඳි 3 එකතු කරන්න කිව්වා. දවල් කෑමෙන් පස්සේ විතරක් මව් කිරි විනාඩි 5ක් දෙන්න කියලාත් කිව්වා. ආයෙමත් හවස 3ත් 7ත් අතර සුපෝෂ හරි සුපෝෂ නැත්තම් අල බටර් හරි බතල බටර් හරි එක්කල බබාට ස්නැක් එකක් විදියට දෙන්න කියලාත් කිව්වා. ඒ වගේම බබාගේ රෑ කෑම වේලට 7:00ත් අතර ඒ කියන්නේ බත්ම දීපු හින්දා බත්ම දෙන්න එපා කියලා කිව්වා. නූඩ්ල්ස්, පාස්තා වගේ දේවල් බබා කන දෙයක් දෙන්න කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඒකටත් ඒ විදියටම තෙල් තේ හැඳි 3 ඇඩ් කරන්න කියලාත් කිව්වා. පළතුරුත් ඒ වෙලාවෙම දෙන්න ඕනි. අපේ බබා රැට නිදාගන්නේ රෑ 10:00ත් 11ත් අතර. එතකොට බබාට දැන් 7:00ට විතර කන්න දුන්නාන් පස්සේ ආයෙ තව බඩගින්නක් ඇති වෙනවනේ. එතකොට මට පීඩියාට්‍රිෂන් ලියලා දීලා තියෙනවා රැට දෙන්න කියලා බබාට දෙන්න කියලා පීඩියාෂුවර් කියන පිටි එක. ඒක අපේ ඩොක්ටර් තමයි ලියලා දුන්නේ. ඒ පිටි එක දිගටම පාවිච්චි කරන්න කියලා මට ඩොක්ටර් කිව්වා. ඒත් එක්කම අල බටර් හරි බතල බටර් හරි කැලරි වැඩි කෑමක් එක්ක පිටි එක දෙන්න කියලා තමයි මට ඩොක්ටර් කිව්වේ. ඒත් එක්කම මේ බබාට දෙන්න විටමින්ස් වගේක් ඩොක්ටර් දුන්නා. ඒ විටමින්ස් එක අයන් එකක් තියෙනවා. හැබැයි ඩොක්ටර් මට කිව්වේ අයන් ටැබ්ලට් එක බබා කාලා පැය 2කට පස්සේ තමයි දෙන්න ඕනි කියලා. මොකද ඒක ඇඟට උරා ගන්නේ නැහැ එහෙම දුන්නේ නැති වුණොත්. ඒ වගේම ඩොක්ටර් මට කිව්වා මල්ටි විටමින් එකයි අයනුයි එකට දෙන්න එපා. එතකොටත් බබාගේ ඒ දේවල් ඇඟට උරා ගන්නේ නැහැ එහෙම දුන්නම කියලා. ඇත්තටම මම මේ දේවල් දැනගෙන හිටියේ නැහැ. මම හිතනවා මේ දේවල් ඔයාලට ෂෙයා කරගන්න එක හොඳයි කියලා. මේ වීඩියෝ එකෙන් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් ඒ ගැන මට සතුටුයි. ඒ වගේම ඔයාලා දන්න යම් දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මමත් ආසයි දැනගන්න. ඒත් එක්කම ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.